වෙල්කම් ෆ්‍රෙන්ඩ්ස් කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් අපි ගෙනෙන වීඩියෝ මාලාවේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. අපි අද කතා කරන්නේ මාකට් සෙන්ටිමන්ට් එක ගැන. අපි අපේ වීඩියෝ මාලාවේ වීඩියෝ කිහිපයකම අපි සාකච්ඡා කරා කොටස් වෙළඳපොළේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකක් ගන්න කලින් අපි සලකා බැලිය යුතු කරුණු තුනක් ගැන. ඒකෙන් පළවෙනි එක අපි කතා කරේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, දෙවෙනි එක ටෙක්නිකල් ඇනලිසිස් සහ තුන්වෙනි එක මාකට් සෙන්ටිමන්ට් එක ගැන. එතකොට අපි අපේ පහුගිය වීඩියෝ කීපය අපි සාකච්ඡා කරා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ ටෙක්නිකල් ඇනලිසිස් ගැන. අපිට කතා කරන්න ඉතුරුලා තියෙන මාකට් සෙන්ටිමන්ට් එක ගැන. අපි අද මාකට් සෙන්ටිමන්ට් එක ගැන කතා කරමු. අද දවසේ ඔබගේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරන, මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන තෝට් එක විදිහට ගෙන ආවේ වොරන් බෆට්ගේ තවත් කියමනක්. ඔහු කියනවා find a way to make money while you sleep. ඒ කියන්නේ ඔබ නිදා ගන්න වෙලාවේ ඔබට money එන source එකක් තෝරගන්න කියලා. ඒ කියන්නේ පැසිව් ඉන්කමයක් ඔබ නිදාගන්නවා කියලා කියන්නේ ඒ මනි earn කරන්න ඔබ වෙහෙසෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ෆික්ස් ඩිපොසිට් එකක් ඒක අපි ෆික්ස් ඩිපොසිට් එක ඉන්වෙස්ට් කරාට පස්සේ අපිට අපි ගෙදරට වෙලා බුදිය ගත්තත් අපේ මේ රිටර්න් එක අපිට ඉන්ට්‍රෙස්ට් එක අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි ෂෙයා මාකට් එක හොඳ ෂෙයාර් එකක ෆන්ඩමෙන්ටල්ස් බලලා හොඳ ෂෙයාර් එකක ඉන්වෙස්ට් කරොත් අපි ගෙදර නිකන් හිටියත් අපිට හොඳ ඩිවිඩන්ඩ් එකක් හම්බෙන. එතකොට මේ ලෝකේ ධනවත් වෙච්ච අය ගොඩක් හරි ඉක්මනට ධනවත් වෙච්ච අය ධනවත් වෙලා තියෙන මේ පැසිව් ඉන්කම් කියන සෝර්ස් එකෙන්. දැන් පැසිව් ඉන්කම් වල බෙස්ට්ම මෙතඩ් එක විදිහට කියලා කියන්නේ බෙස්ට්ම සෝර්ස් එක විදිහට කියලා කියන්නේ ෂෙයා මාකට් එක. එතකොට ෂෙයා මාකට් එක මගින් ඉතාලම කෙටි කාලයක් තුළ ඉහළ ධනයකට හිමිකම් කියපු කෙනෙක් තමයි වොරන් බෆට් කියන්නේ. අපි අද දවසේ ලෙසන් එකට ගියොත් අපි කතා කරන්නේ මාකට් සෙන්ටිමන්ට් එක ගැන. ඇත්තටම මාකට් සෙන්ටිමන්ට් එක කියලා කියන්නේ යම්කිසි අවස්ථාවක ඉන්වෙස්ටර්ස්ලගේ තියෙන ෆීලින් එක, මාකට් එකේ ඔවුන්ගේ තියෙන ෆීලින් එක. මෙවැනි අවස්ථාවක ෆන්ඩමෙන්ටල්ස් අදාළ වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා. ඒකට ඒ වගේ අවස්ථාවක තියෙන්නේ ෆන්ඩමෙන්ටල්ස් නෙමෙයි, කෙලිම ඉමෝෂන් එක විතරයි, ෆීලිංස් විතරයි. ඒතර මාකට් සෙන්ටිමන්ට් එක කියලා කියන්නේ තනිකරම ඉන්වෙස්ටර්ස් ලගේ ෆීලින් එක. මාකට් සෙන්ටිමන්ට් එක අපිට ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් ප්‍රයිසස් අප් වෙන වෙලාව. ඔබ අහලා ඇති SPI එක සීඝ්‍ර ලෙස වර්ධනය වුණා පහුගිය අවුරුදු 5ට වඩා මේ දවස් කිහිපේ වැඩුණා. ඒ වගේ ඇහලා ඇති පහුගිය දවස් ටිකෙත් මේ වගේ තත්ත්වයක් ඇති වුණා. එතකොට එවැනි තත්ත්වයක් අපි කියන්නේ බූලිෂ් මාකට් එකක්. ඒ කියන්නේ ප්‍රයිස් සීඝ්‍ර ලෙස වැඩි වෙනවා. ඊළඟ දෙවෙනි එක තමයි බියරිෂ් මාකට්. ඒ කියන්නේ ඒ වැඩි වෙච්ච එක ආයි වේගෙන් පල්ලෙහාට යනවා. ඒ කියන්නේ ප්‍රයිසස් වේගෙන් පල්ලෙහාට යනවා. එතකොට අපිට මාකට් සෙන්ටිමන්ට් එකේ ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. අංක 1 ප්‍රයිසස් වැඩි වෙන අවස්ථාව, ඒ කියන්නේ බූලිෂ් මාකට් එක. අංක 2 ප්‍රයිසස් අඩු වෙන අවස්ථාව බියරිෂ් මාකට් එක. දැන් මෙතන බූලිෂ් මාකට් එක සහ බියරිෂ් මාකට් එක මම විස්තර කරලා තියෙනවා. මේ බූලිෂ් මේ බූලිෂ් ඉන්නේ, ඒ කියන්නේ බූල් කෙනෙක් ඉන්නේ මෙතන බියරිෂ් මාකට් එක. ඒතර බූල් කියලා කියන්නේ මීහරක වගේ වැඩ කරනවා කියලා කියන්නේ අපි. එතකොට මෙයා කිසිම මේ ෆීලින් එකක්, ඒ කියන්නේ මෙතන හිතාමතා වැඩ කරන්නේ නැහැ මීහරක වගේ. මීහරකුණත් පාරේ යනවා නම් ඒක පිළිවෙලක් නැහැ. අරහෙ මේ ඔහේ වෙලාවකට හයියෙන් දුවනවා, වෙලාවකට එක තැනකින් වේගෙන් පනිනවා. ඒ වගේ තමයි දැන් බූලිෂ් මාකට් එකේ ඉද්දිත් එහෙමයි. ඒ කියන්නේ අපි මම මුලින් කිව්වා වගේ ෆන්ඩමෙන්ටල්ස් බලන්නේ නැහැ. තනිකරම ෆීලින් එක විතරයි ඔහේ ඉන්වෙස්ට් කරගෙන යනවා. දැන් මේ මෙතන තියෙන බූලිෂ් මාකට් එක මේ පටන් ගන්න වෙලාව මේ ටික ටික ප්‍රයිසස් වැඩි වෙනවා. මේ එක්සයිට් වෙලා ත්‍රිල් එකට ඇවිල්ලා මෙතන ත්‍රිල් එක වැඩි වුණාම කට්ටිය හෝ ගාලා බයි කරනවා. ෆන්ඩමෙන්ටල්ස් බලන්නේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා මැදට වෙලා මෙන්න මේ හරියට පොඩ්ඩක් එක්සයිට් වෙලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ, අඩු වේද වැඩි වේද? ඊට පස්සේ ඔන්න පල්ලෙහාට යනකොට දැන් හොඳටම බය වෙලා ඊට පස්සේ ડિප්‍රෙෂන් එක ඇවිල්ලා දැන් මේ හරියෙන් ගත්ත කට්ටියට ඩිප්‍රෙෂන් එනවා. මේ හරියට මොකද දැන් ගත්තට වැඩි සෑහෙන අඩු වෙලා තියෙනවා. දැන් තව ටිකක් පල්ලෙහාට යනවා පැනික් වෙලා තියෙනවා. මෙතෙන්ද මොකද බයි කර සෙල් කරනවද සෙල් කරන්නේ නැතුව ඉන්නවද කියලා පැනික් වෙලා දැන් තියෙනවා. පැනික් වෙලා ඊට පස්සේ තව දුරටක් පල්ලෙහාට යනකොට ඕම ඇවිල්ලා ගොඩක් කට්ටිය මෙතනින් දමල ගහලා දුවනවා. දැන් පැනික් වෙච්ච කට්ටිය ගොඩක් කට්ටිය තව දුරටක් පල්ලෙහා යයි කියලා දමල ගහලා දුවනවා පාඩු කරගෙන. ඊට පස්සේ තව ටිකක් කට්ටිය මෙතන ඉතුරු වෙන කට්ටිය ඔහොම ඉන්නවා. ඒ කට්ටිය ආයෙලා ડિප්‍රෙෂන් වෙලා ඔන්න පොඩ්ඩක් වැඩි වෙනකොට පොඩි හෝප් එකක් එනවා. දැන් බියරිෂ් මාකට් එකකට ඇවිල්ලා තියෙනවා. ඔන්න පොඩි හෝප් එකක් එනවා. ඇවිල්ලා ඔන්න දැන් ටික ආයෙ වැඩි වෙනවා. ආයෙ ප්‍රයිසස් වැඩි වෙනවා. ඔන්න ආයෙ බියරිෂ් එක පටන් මේ බූලිෂ් එක පටන් ගන්නවා. දැන් මේ හරිය බියරිෂ් මාකට් එකක් වෙන්නවා. දැන් මේ ආපහු මේ බූලිෂ් එක පටන් ගන්නවා. ඇත්තටම මේක සර්කල් එක. මේක ආයි වැඩි වෙනවා, මේක ආයි අඩු වෙනවා. දැන් අපිට දැන් මේ දවස්වල SPI එක 8000 8500ක් ඉක්මනවා. එතකොට 2011 හෝ 12ට පස්සේ තමයි මේ SPI එක 8000ක්
ඉක්මල තියෙන. එතකොට ඒ කියන්නේ එක සර්කල් එකක් ඉවර වෙලා තමයි තියෙන්නේ. කියන්නේ 2011 12 ප්‍රයිස් එක බූලිෂ් මාකට් එකකට ගිහිල්ලා ඒක ටික බෙයරිෂ් වෙලා පොඩ්ඩක් ෆ්ලැට් එකේ ගිහිල්ලා දැන් ආයි බූලිෂ් එකක් තමයි මේ දවස්වල තියෙන්නේ. ගොඩක් කට්ටිය කියන්නේ මේක බූලිෂ් මාකට් එක. 2012ට පස්සේ තමයි SPI එක වැඩි වුණේ කියලා. එතකොට මේ වෙලාවේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක සර්කල් එකක්. බූලිෂ් මාකට් එකේ අපි කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. අනිවාර්යෙන් බූලිෂ් මාකට් එකක් තිබ්බොත් බෙයරිෂ් මාකට් එකකුත් අනිවාර්යෙන්ම එනවා. දැන් මම මේක තවදුරටත් පැහැදිලි කරන්න ගත්තා. දැන් මේ බූලිෂ් මාකට් එක පටන් ගන්නකොට එක්සයිට් වෙලා ත්‍රිල් වෙලා ඔන්න දැන් ගන්නවා මෙතන. මෙතන එක්සයිට් වෙලා ගන්නවද නැද්ද කියලා හිතනවා. ත්‍රිල් එක වැඩි වුණාම ඔන්න ගන්නවා. ෂෙයාර්ස් ගන්නවා. ෆන්ඩමෙන්ටල්ස් බලන්නේ හොගල් වැඩි කියලා ගන්න. ඔන්න ටික ටික එනකොට මේ හරිය පොඩ්ඩක් ආතල් එක වැඩි වෙනවා. ඔන්න ටික ටික අඩු වෙනවා. දැන් මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඔන්න ටික ටික අඩු වෙනවා. ඔන්න මේ හරියනකොට බය වෙනවා. බය වෙනවා. දැන් මේ හරියෙන් ගත්ත කෙනෙක් මෙහි බය වෙලා වුණා. කඩන් වැටෙයිද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ડિප්‍රෙෂන් එනවා. ඔන්න දැන් ડિප්‍රෙෂන් ඇවිල්ලා මෙතෙන්ට වෙලා පැනික් වෙලා තියෙනවා. මේ හරියට එනකොට දමල ගහලා එළියට යනවා. මේ පාඩුවට තියාගෙන මෙතනින් ලක්ෂයක් ඉන්වෙස්ට් කරන්න මෙතනින් 50000ක් අරගෙන එළියට යනවා. 50000ක් පාඩු කරගෙන. එතකොට ඔන්න මෙහෙට එනකොට ආයේ මෙහෙම ඇවිල්ලා ડિප්‍රෙෂන් හැදිලා දැන් ආයෙ චුට්ටක් ඉතුරු වෙච්ච කට්ටිය මේක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ හරියට එනකොට චුට්ටක් වැඩි වෙනවා පේනවා. අන්න ආයෙ හෝප් එකක් එනවා. ඊට පස්සේ අන්න දැන් තව ටිකක් වැඩි වෙනවා. පොඩ්ඩක් අර ડિප්‍රෙෂන් එක රිලීස් වෙනවා. ආයෙ ටිකක් එනකොට ඔන්න දැන් ආයෙ ආතල් එක පටන් ගන්නවා. ආයෙ මෙන්න මේ වගේම තමයි. මෙතන තමයි දැන් ආයෙ තියෙන්නේ. මෙතන තමයි ආයෙ තියෙන්නේ. දැන් මේකත් මෙහෙම ගිහිල්ලා ආතල් එක වැඩි වෙලා ආයෙ මෙහෙම පල්ලෙහාට එනවා. ඒකට ආයෝජක විදිහට අපි හැමතිස්සෙම හිතන්න ඕනේ බූලිෂ් මාකට් එකක් තිබ්බොත් අනිවාර්යෙන් බෙයරිෂ් මාකට් එකක් එනවා. බූලිෂ් මාකට් එක අඩු වෙනවා. මේක හරියන්නේ නැහැ කියලා සල්ලි නැති කරගෙන යනවා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මාකට් එකේ මේ අපි ආයෝජනය කරද්දී ෆන්ඩමෙන්ටල්ස් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ නිතරම මාකට් එකේ ෆීලින් එකට ට්‍රෙන්ඩ් එකට ආයෝජනය කරන්නේ නැතුව ට්‍රෙන්ඩ් එකට ආයෝජනය කරොත් වෙන්නේ මාකට් එකට එන්ටර් වෙච්ච සීග්‍රයෙන් ඊට වැඩිය වේගෙන් මාකට් එකේ සල්ලිත් නැති කරගෙන අයින් වෙන්න තමයි. මේ ටික තමයි අද මට මේ මාකට් සෙන්ටිමන්ට් එක ගැන කතා කරන්න ඕනේ. බොහොම ස්තුතියි අද දවසේ වීඩියෝ එක නරඹුවට. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ බීටා වැලියු එක ගැන. බීටා වැලියු එකත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හමු.